හයි කොහොමද ඔයාලට? ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ පැණිකජු හරි පදවටම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ පැණිකජු හදාගද්දී අපි මූලිකව දැනගන්න ඕන දෙයක් තමයි මේකට අපි කොහොමද සීනි කුණු කරගන්නේ කියලා. මේ සීනි කුණු කරගන්න විදිහෙන් තමයි අපේ පැණිකජු එක පදම අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරම ඔයාලා මේකට කජු ටිකක් බැද ගන්න ඕනේ. බැද ගන්න හරි අවන් කර ගන්න හරි ඕනේ. ඒ කජු ටික අපි හරියටම බැදිලාද කියලා මේ විදිහට පොතු ඉවත් කරද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙම බැදගත්තු කජු ටික ඔයාලා දැන් ඒ වගේ තියෙන සිබිඩ අයින් කරගන්න. මොකද එහෙම වුණාම තමයි අපිට පැණිකජු එක හරි ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන්නේ මං එහෙම සිබිඩ ඉවත් කරගත්ත කජු ටික. ඔයාලා මේ සිබිඩ ඉවත් කරගත්තු කජු ටික ඊට පස්සේ පොඩි කෑලි වලට කපා ගන්න. එතකොට අපිට පැණිකජු එක හදාගන්න හරිම ලේසි වෙනවා. ඒ වගේම අපිට පැණිකජු එක හදාගන්න අවශ්‍ය වෙන්නේ මේ කැබලි කරගත්තු කජු, සීනි, ඒ වගේම ඔයාලා ගාව තියෙනවා විතරක් ග්ලූකෝස් සිරප් එක ඇඩ් කරගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා ගාව තියෙනවා නම් විතරක් එකතු කරගන්න. දැන් අපි භාජනයක් අරගෙන ඒකට අපි ගත්ත සීනි වලින් භාගයක් එකතු කරගමු. එකතු කරගෙන ඒක හොඳින් දිය වුණාම ඊටු සීනි ටික එකතු කරගන්න. ඒ සීනි ටික ඔයාලා ඔක්කොම හොඳින් දිය වෙනකම්ම සීනියට නැති වෙනකම්ම දිය වෙනකම්ම ඔයාලා ලිපේ තියලා ඒක උණු කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම එහෙම උණු කරගත්තු සීනි ටික. මේ සීනි ටිකට ඔයාලා දැන් අර කැපලි කරගත්තු කජු ටික එකතු කරගන්න. එකතු කරගෙන හොඳින් මේක කලවම් කරගන්න ඕනේ. ඒ වගේම අපි මේ වැඩේ ඉක්මනින් කරගන්න ඕනේ. මොකද මේ සීනි පැණි එක ඉක්මනට හයි වෙන්න ගණකම් වෙන්න බලනවා. එහෙම වුණොත් ඔයාලට මේ පැණිකජු මිශ්‍රණය ඉක්මනින්ම ඔයිල් පේපර් එකක් උඩට හරි බටර් එකක් ට්‍රේ එකක් උඩට හරි දාගෙන ඒක රස්නේ පිටින් තියෙද්දිම ඔයාලා පහේකින් උඩින් ඉරි ඇඳ ගන්න. එතකොට ඔයාලට මේක නිමුනහම ලේසියෙන්ම කෑලි වලට වෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු පැණිකජු ටික. මේක හරිම රසයි. මොකද අපි මේකට එක්ස්ට්‍රා මුකුත් ඇඩ් කරේ නැහැ. ඒ නිසා මේක නියම පැණිකජු රස තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පැණිකජු ගෙදරදීම හදාගෙන එන්ජොයි කරන්න.